සියලු දෙනාටම තෙරුවන් සරණයි. ඉතින් අදත් මම හිතුවා වැදගත් ධර්ම කරුණු 8ක් ගැන කියලා දෙන්න. මොකද මේ ශාසනය තුල ශාසනයට බැහැ ගන්න බැරි වෙන, ශාසනය අවබෝධ කරන්න බැරි වෙන කාරණා 8ක් මමයි බුදුන් වහන්සේ මේ ධර්මයේ තුල දේශනා කරලා තියෙනවා. මේ කරුණු 8 ජීවිතයේ කෙනෙක්ගේ තියෙනවා නම් ධර්මයට ඇතුල් වෙන්න බෑ. ධර්මය අවබෝධ කරන්න බැරි වෙනවා. නිවන් මාර්ගට බොහොම දුරස් වෙනවා. අන්නේ කරුණු 8 බලන්න ජීවිතේ ඔබටත් තියෙනවා නම් මේ කරුණු 8 තියෙන කෙනාට ධර්මය අවබෝධ කර ගැනීමටත් ධර්මයේ සංසාරේ කෙටි කර ගැනීමටත් බොහොම දීර්ඝ වෙනවා. ඒ කියන්නේ සමහර දේවල් මේ ජීවිතේ තියෙනවා අපි සුදුසුකම් ලත් වෙන්න ඕනේ. සුදුසුකමක් තියෙන්න ඕනේ. ඉතින් ධර්මය කියන්නේත් සුදුසුකම් තියෙන්න ඕන. සුදුසුකම් නැත්තම් ධර්මයට ඇතුල් වෙන්න බෑ. සුදුසුකම් නැත්තම් ධර්මය අවබෝධ කරන්නත් බෑ. අන්න එහෙම කාරණා 8ක්. ඒ කියන්නේ මේවා ජීවිතේ තියෙනවා නම් සුදුසුකම් නොලත් අයෙක් වෙනවා. බලන්නකෝ මේ කාරණාට පළවෙනි එක තමයි තමා ගැන අදි탁සේරුව. ඒ කියන්නේ දැන් ජීවිතේ තමාගේ මම මෙන්න මේ උසස් රැකියාව කරන්නේ. මෙන්න මේක. මට ලොකු පඩියක් තියෙනවා. මට ධන සම්පත් තියෙනවා. ධන දාන්නේ තියෙනවා. මට මගේ දරුවෝ මෙන්න මේ දේවල් කරන්න මට දරුවෝ මෙච්චර ඉන්නවා කියලා තමන් කෙරෙහි අදි탁සේරුවෙන් ජීවත් වෙන කෙනාට ධර්මයට ඇතුල් වෙන්න බෑ. මොකද එයාට තමා තුළ අදි탁සේරුව තුළ එයා වෙනම ජීවිතයක් ගත කරන්නේ. ධර්මය ගැන හිතන්නේ නැහැ. එහෙනම්නම් පළවෙනි කාරණේ තමයි මම බොහොම කෙටියෙන් කියන්නේ තමා තුළ ඇතිවන අදි탁සේරුව නිසා ධර්මයේ දුරස් වෙනවා. දෙවෙනි කාරණේ තමයි අරමුණු ලුහු බැඳීම. ඒ කියන්නේ ලද දෙයින් සතුටු නොවීම. දැන් ගොඩක් වෙලාට ජීවිතේ සමහර අය ඉන්නවනේ Tamanට ලැබෙන දෙයින් සතුටු වෙන්නේ නැහැ. අහවල් කෙනාට මෙහෙම හම්බෙලා තියෙනවා, අහවල් කෙනා මෙහෙමයි කියලා අර අපි සසරේ දීපු විදිහටනේ අපිට ලැබෙන්නේ. එතකොට දැන් සමහර අය ඉන්නවා Tamanට ලැබෙන දෙයින් සතුටු වෙන්නේ නැහැ. එතකොට මොකද වෙන්නේ? සංසාරයේ දිග්ගැස්සෙනවා. සසරේ කෙටිවීමක් වෙන්නේ නැහැ. මොකද අරමුණු පස්සේ පමණයි ඒ ජීවිතේ ලුහු බඳින්නේ. එතකොට ධර්මයේ පස්සේ ධර්ම කරුණ අවබෝධ කරන්න ලුහු බඳින්නේ නැහැ. තමන්ගේ ජීවිතේ අරමුණු පමණක් ජීවිතය කියලා හිතලා අරමුණු පස්සේ පමණක් සමහර අය ඉන්නවා. අරමුණු විතරයි ජීවිතේ. ධර්මය හොයන්නේ නැහැ. එහෙම අයටත් ධර්මයට සුදුසුකම් නොලත් අයෙක් වෙනවා. ඒ කියන්නේ ධර්මයට සුදුසුකම් මෙන්න මේ 8 අයින් කරොත් තමයි ධර්මයට සුදුසුකම් ලත් අයෙක් වෙන්නේ. තුන්වෙනි කාරණේ තමයි ජීවිතයේ දෙවන්නේගේ හැම මොහොතෙම දෙවන්නේක් ගැන සිත හොයනවා. දෙවන්නේක් මගේ ජීවිතේට දෙවන්නේක් ඉන්න ඕනේ. මොනවා හරි කාරණා එකින් එක තව කෙනෙක් හොයා ගන්නවා. තව කෙනෙක් ජීවිතේ දෙවන්නේක්ගේ දෙවන්නේක් මත යැපීමම අරමුණු කරගන්නවා. ඒ කියන්නේ දෙවන්නේක් නැතුව මට මේ කාරණා කරගන්න බෑ. දෙවන්නේක් ඕනමයි කියන සිත හැම මොහොතෙම කාරණෙන් කාරණයට තව කෙනෙක් හොය දෙවන්නේක් කෙරෙහිම සිත පවත්වන කෙනාටත් ජීවිතේ මේ ධර්මයට බැහැ ගන්න බෑ. ඊළාට හතරවෙනි කාරණේ තමයි ධර්මයේ ඉස්සරහා උදාසීන වෙනවා. ඒ කියන්නේ දැන් අපි හිතමු ටීවී එකේ නාට්‍යයක් යනවා. ඒ නාට්‍ය කෙරෙහි බොහොම ආස්වාදජනක විදිහට ඒක විඳින්මින් ඒක දිහා බලමින් බොහොම සතුටින් විඳිනවා. එතකොට මැච් එකක් වගේ වෙලාවකත් එහෙමයි. ඒ වගේ අර ජීවිතේ ගොඩක් සමහර දේවල් ඒ වගේ දේවල් වලට ලොකු තැනක් දීලා දැන් බණ ටිකක් ධර්ම කරුණු ටිකක් සාකච්ඡා කරනකොට ඇහෙනකොට මොකද වෙන්නේ? උදාසීන වෙනවා. ධර්මයට උදාසීනයි. ධර්මයට බොහොම කම්මැලි අකමැති ධර්මය අතහරිනවා. එතකොට අර ජීවිතයේ එහෙම අයටත් මේ ධර්මයට ඇතුල් වෙන්න බෑ. ඊළඟට තියෙනවා පස්වෙනි කාරණේ විදිහට මේ මොහොතේ සිත පවත්තන්නේ. ඒ කියන්නේ ඒකට උදාහරණයක් විදිහට දැන් අපි කියමුකෝ ජීවිතේ දැන් මොන හරි කාරණා එනකොට ජීවිතේ ඒක පස්සේ කරන්නම් මට තව කල් තියෙනවා මට තව වයස තියෙනවා කියලා ගොඩක් ධර්මය ආපස්සට දානවා. ඒ කියන්නේ මේ මොහොතේ ඒවට ඇතුල් වෙන්නේ නැහැ. ගොඩාක් ඒ කියන්නේ කල් දා ගන්නවා.
අන්න එහෙම අයටත් මේ ධර්මයට ඇතුල් වෙන්න මේ සංසාර ගමන කෙටි කරන්න බොහොම දුරස් වෙනවා. ඊළඟට තව කාරණයක් 6 වෙනි කාරණේ විදිහට තියෙනවා මේ ධර්මයේ තුල සඳහන් වෙලා තියෙනවා මේ මොහොතේ ලෝකයේ පමණක් පාවිච්චි කර ඉන්න. ඒ කියන්නේ තමන්ගේ ඇස කන නාසය දිව ශරීරය මනස කියන ආයතන වලින් අරමුණු හැම මොහොතෙම ගලා එනවනේ. ඒ අරමුණු ගලාගෙන එන අරමුණු පමණක් අරමුණු වල පමණක් වෙහෙසමින් ඒ අරමුණු පමණක් ජීවත් වෙමින් අරමුණු වලටම මුල් තැනදීදී ජීවත් වෙන අයටත් මේ ශාසනයට ඇතුල් වෙන්න බෑ. ඒ කියන්නේ දැන් මේ උදාහරණයක් විදිහට දැන් ඇසෙන් කනෙන් නාසයෙන් දිවෙන් ශරීරයෙන් යම් කෙලෙස් අරමුණුනේ එන්නේ. ඒවට අය අමුතුවෙන් මහන්සි වෙන්න ඕනේ නැහැ. ඒවට සිත පවත්තන්න. ඒවා කෙරෙහි සිත පවත් ඉන්නවා ධර්මයට ඇතුල් වෙන්න. දැන් ධර්ම කාරණයක් අපි ජීවිතයට ගලප ගන්න ගියාම ඒ ධර්ම කාරණේ වෙනුවෙන් හොයන්න ඕන. ඒ ධර්ම දැන් මට තරහක් ආව නම් ඒ තරහ මැඩපත් වෙන එක ධර්මයට ගැලපෙන දෙයක්. අන්න ඒ වගේ එහෙම නොවි ඇස කන නාසය දිව ශරීරය මනස කියන මේ ආයතන වලින් එන අරමුණු පමණක් තුල වෙහෙසමින් ජීවත් වෙන අයට මේ ධර්මය අවබෝධ කරන්න බෑ. ධර්මයට ඇතුල් වෙන්න බෑ. සුදුසුකම් නොලත් අයෙක් වෙනවා. ඒ වගේම තමයි මේ ජීවිතේ තියෙනවා මේ ඊළඟට තව කාරණයක් තියෙනවා. 7 වෙනි කාරණේ තමයි ඔයාලට ලැබෙන මේ ජීවිතේ දුකක් කියලා දකින්න නැතුව ආස්වාද ජනක විදිහට ජීවිතය කියනවා. ඒ කියන්නේ මහා මේ ජීවිතය කියන්නේ මහා ආස්වාදනීය එකක් විදිහට විතරයි දකින්නේ. ජීවිතේ දුකක් කියලා දකින්නේ නැහැ. එහෙම අයටත් මේ ශාසනයට ඇතුල් වෙන්න බෑ. නිවන් මාගේ බොහොම දුරස් වෙනවා. ශාසනයට සුදුසුකම් නොලත් අයෙක් වෙනවා. ඊළාට තමයි මේ 8 වෙනි කාරණේ විදිහට කියන්න පුළුවන්. දැන් ජීවිතයේ අවශ්‍යතා සහ අත්‍යවශ්‍යතා කියලා දේවල් දෙකක් තියෙනවානේ. අවශ්‍යතා අවශ්‍යමයි. අත්‍යවශ්‍යතා ඇති වෙන්නේ මනසට. එතකොට මේ අත්‍යවශ්‍යතා වැඩි වෙන්න අපිට ඒ වෙනුවෙන් මහන්සි වෙන්න ඕනේ, වෙහෙසෙන්න ඕනේ. එතකොට දැන් ඒවා වැඩි වෙන්න මම කියන හැඟීමත් වැඩි වෙනවා, මගේ කියන හැඟීමුත් වැඩි වෙනවා. ඊළඟට මගේ ආත්මය කියන ඒ සිත දැඩිව අල්ලගන්න. අත්‍යවශ්‍යතා වැඩි වෙන්න මම මගේ ආත්මය කියන සිතේ ඇතිවන දැඩි කෙලෙස් ගතිය නිසාම අඩුම සෝවාන් මාර්ගඵලයකටවත් එන්න බැරි තත්ත්වයක් උදා වෙනවා. සංසාරී දිග්ගැසෙනවා. සසර කෙටි වෙන්නේ නැහැ. මේ ධර්මයට නුසුදුස්සෙක් වෙනවා. සුදුසුකම් ලත් නොවන කෙනෙක් වෙනවා. ඉතින් මේ කරුණු ජීවිතෙන් අයින් කරගන්න ඕනේ. සුදුසුකම් ලත් කෙනෙක් වෙන්න ඕනේ. ඔයාලත් හිතලා බලන්න මේ ධර්ම කරුණු වටිනවා නම් ඇත්තටම ධර්මයේ තමයි මේ ලෝකේ කියා දෙන එක උතුම්ම දානෙ. ඉතින් එහෙම මේ නොවටිනා ධර්ම මේ ඒ කියන්නේ ජීවිතේට නොවටිනා මේ කාරණාට ජීවිතෙන් අයින් කරගන්න ඔබට සිත් පැහැදේවා කියන සිතුවිල්ල පෙරදරි කරගෙන සියලු දෙනාටම තෙරුවන් සරණයි.